හොඳයි පිංගතුනි. උපදින මැරෙන ජීවිතයක් තමයි අපිට උරුම වෙලා තියෙන්නේ. එහෙමද නැද්ද? අපි හොඳට කල්පනා කරලා බලුවට පස්සේ උපදිනවා ඒ වගේම තමයි මැරෙනවා. උපදින එක හොඳ වුණත් මැරෙන එක හොඳයිද? නරකයිද? ඈ? උපදින එක මංගල කාරණේ වුණත් මරණයටපත් වෙන එක අවමංගල කාරණයක්. මේක මංගල හෝ අවමංගල හෝ කියලා මේ ලෝකේ මේ මිනිස්සු පනවාගත්ත දෙයක් වගේද නැත්නම් එහෙම නැත්නම් ඇත්තටම මේ ලෝකේ පවතින දෙයක් වගේද? මංගල හෝ අවමංගල හෝ කියලා පනවාගෙන තියෙන බවක් තමයි පේන්නේ. නමුත් ඇත්තටම මේ ලෝකේ පවතින දෙයක්. ඒක කෙනෙකුට මංගල වෙන්නේ, තව මංගල වෙන්නේ ඇයි? නොදන්නා නිසා. සිහියක් නැති නිසා. නේද? ලෝකේ යථාර්ථය, ලෝකේ ධර්මතාවය, ලෝකේ න්‍යාය ඒ ආකාරයටම නොදකින නිසා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අවමංගල කාරණේ කියන එක කොටත් වඩා වෙනස් ආකාරයකට අපිට හිතන්න පුළුවන්. මංගල කාරණේ කියන එකත් උඩට වඩා වෙනස් ආකාරයකට හිතන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ උපත මනුස්ස උපතක් වුණොත් ඒ මනුස්ස උපත කෙනෙකුට මංගල කාරණයක් වෙන්න පුළුවන්. හැබැයි උපත මනුස්ස උපතක් නොවි තිරිසන් උපතක් වුණොත් දැන් මේ පිංතුන් සාමාන්‍යයෙන් කල්පනා කරලා බලන්න. අගුපිලක නිදා ගන්න. හැම වෙලේම අපවිත්‍ර කයක් ඇතුව ඉන්න. කෑම හොයනකොට ඇත්තරම කෑම හරියට ලැබෙන්නේ නැත්තම්. ඒ විතරක් නෙමෙයි කතා කරන්න බැයි නම්, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැයි නම්, ආදරයක් කරුණාවක් විශේෂයෙන්ම ලැබෙන්නේ නැත්තම්, නිරන්තරයෙන්ම බයෙන් තැති ගැනීමෙන් ඉන්න වෙනවා නම්, එබඳු ආකාරයේ අපි තුන තිරසංගත ලෝකයක ඉපදීම අර මරණයටත් වඩා අවමංගල කාර්යයක් වගේ නෙමෙයිද? මරණයටපත් වීම ස්වභාවිකයිනේ. නේද? මරණයටපත් වීම ස්වභාවිකයි. හැබැයි අර දුගතිය උපදිනවා කියන එක ඊටත් වඩා අවමංගල කාරණයක් වෙනවා. හොඳට කල්පනා කරන විමසන කෙනෙකුට ඒක තේරෙනවා. දැන් මනුස්ස උපත කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මේ මනුස්ස උපත කියලා කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. මොකද? මනුස්ස උපත කියන්නේ කලාතුරකින් ලැබෙන දෙයක්. ඒ නිසා අපි මේ උපත ගැන කල්පනා කරනවටත් වඩා මනුස්ස උපත ලැබීම ගැන කල්පනා කරනවා. ඒක වාසනාවක් කියලා. සාමාන්‍යයෙන් අපි කල්පනා කරන ඉපදුනා කියලානේ. හැබැයි ඉතින් අනිත් ඒ අපි මිනිස්සෙක් විදිහට උපදිනා වගේම තමයි තවත් ඕනෑම තරම් සත්වෝ උපදින බවින් යුතුයි නේ. දැන් වේයෙක් වුණත් උපදිනවා නේ. කූඹියෙක් වුණත් උපදිනවා. උපදිනවද නැද්ද? බල්ලෙක් වුණත් උපදිනවා. පූසෙක් වුණත් උපදිනවා. මාළුවෙක් වුණත් උපදිනවා. සර්පෙක් වුණත් උපදිනවා. නේද? මඳුරෙක් වුණත් උපදිනවා. අන්නේ උපදින ස්වභාවයෙන් යුතු ලෝකයේ තුල අපිට අද වාසනාව ලැබිලා තියෙනවා මිනිස්සෙක් විදිහට උපදින්න. හැබැයි මේව අපි හොඳින් තේරුම් ගන්න ඕනි. මොකක්ද ඒකට හේතුව? අපි මේව හොඳින් තේරුම් ගත්තේ නැත්නම් මනුස්ස උපතේ තියෙන වටිනාකම අපිට තේරෙන්නේ නැති වෙනවා. ඒ නිසා මනුස්ස උපතේ තියෙන වටිනාකම නොදන්නා කෙනා බොහෝ විට සිදු කරන්නේ, ඔහු අතින් බොහෝ විට සිදු වෙන්නේ මොකද්ද? බොහෝ විට සිදු වෙන්නේ මේ පිනක විපාකයක් විදිහට ලැබුණ මේ මනුස්ස උපත වනසා ගන්නවා.
මිනිසෙක් විදිහට ඉඳලා තිරිසන් සතෙක් විදිහට ක්‍රියා කරනවා. මිනිසෙක් විදිහට ඉඳලා ප්‍රේතෙක් විදිහට ක්‍රියා කරනවා. එහෙම ඕනෑ තරම් මිනිස්සුયો මේ පිංගතුන් දැකලා ඇති. එතකොට දැන් මෙහෙම වෙනවා. ඒ ලැබුණු මනුස්ස උපත එහි වටිනාකම හරියටම දැනගත්තේ නැති වුණාට පස්සේ අකුසලයට බරයි කුසලයෙන් වෙන් වෙලා ඉන්න. අපි මේ මනුස්ස උපත තේරුම් ගන්න ඕනේ අපි. මේ වටිනාකම තේරුම් ගන්න ඕනේ. මනුස්ස උපතේ තියෙන වටිනාම දේ තමයි මේ ලෝකය මනාකොට අවබෝධ කර ගැනීමේ විශේෂ උපතක් ඒක. මොකද්ද? මේ ලෝකේ යථාර්ථය මේ ලෝකයේ තිබෙන සත්‍ය අවබෝධ කර ගැනීමේ විශේෂ උපතක්. වෙන අපිට පේන අනිත් කිසි සත්‍යයකට ඒ අවබෝධය ලබන්න බෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මනුස්ස උපත කියලා කියන්නේ ක්ෂණ සම්පත්තියක් කියලා. මොකද්ද? ක්ෂණ සම්පත්තිය. මොහොතකදී ලැබුණ වාසනාව. මොහොතකදී ලැබුණ වාසනාව කියලා කියන්නේ කොහොමද? මේ අපිට අපේ අනෙකුත් සත්වයොත් ඉපදිපිදි මෙරි මෙරි මේ සසර ගමනක් යන්නේ. සැරිසැරීමක් කරන්නේ. දැන් කොහොමද අපි දන්න දෙයක් තියෙනවනේ උපදින සත්වයා මැරෙනවා කියලා නේ. අපිත් දන්නවා අපි මැරෙනවා කියලා නේද? මැරුණාට පස්සේ මොනවත් නැහැ අපි දන්නෙත් නැහැ කියලා ඊට පස්සේ අර හිත සැහැල්ලු කරගන්න එහෙම හිත සැහැල්ලු කරගන්න අයත් ඉන්නවා. හැබැයි එහෙම හිත සැහැල්ලු කරගෙන නොගැනීමයි කරන්න ඕන. හිත සැහැල්ලු කරගත්තා කියලා කිසි ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සසරේ මේ සත්වයා දුකටපත් වෙනවා. මොකටදපත් වෙන්නේ? ඉපදුනා කියලා දුකටපත් නොවෙනවද? දැන් මේ ජීවිතේ මේ විඳින්න තියෙන දුක් අපි විඳේ අපි බලාපොරොත්තු වෙලාද නැත්නම් බලාපොරොත්තු නැතිවද? අපි දුක් කියන දේවල් අපි බලාපොරොත්තු නැතුව මේ දුක කියන දෙයට අපි යට වුණා මිසක් අපි ඒක පැතුවේ නැහැ. කවුරුත් පැතුවත් තුවාල වෙනවා නේද? ඊට පස්සේ උණ හෙම්බිරිසාව හැදෙනවා. ඒ විතරක් නෙමෙයි තමන් හම්බ කරගත්ත දේ සමහරක් වෙලාවට වෙනසෙනව නැති වෙලා යනවා. තමන් ආදරෙන් හිටිය අය තමම දාලා යනවා නේද? ඒ කාරණෙන් කායිකවත් මානසිකවත් දුකටපත් උන්නේ නැද්ද? සමහරක් වෙලාවට අපි දැකලා තියෙනවා මෙහිම අය. ඒ තමයි මරණාසන්න මොහොතේදී මරණයටපත් වෙන්න කිට් වෙනකොට සමහරක් අයට මාසේ එක දිගට ඉන්නවා ලෙඩ හැඳි. නේද? සමහරක් වෙලාවට මාස 2 ඉන්නවා. සමහරක් වෙලාවට මාස 6 ඉන්නවා. අවුරුද්දයි නේද? සමහරට අවුරුදු 2 3 4 5 එහෙම ඉන්නවා. ටිකක් කල්පනා කරලා බලන්නකෝ මෙහෙම. හැමදාම අපිට දැන් කකුලේ කට්ටක් කැනලා නම් අඩියක් තියෙන වාරයක් පාසා රෙදෙනවා නම් ඒක යාගේ ජීවිතේට පීඩාවක්ද නැද්ද? කකුලේ කට්ටක් කැනලා තියෙද්දී අඩියක් තියෙන වාරයක් පාසා ආයාට ඒක පීඩාවක් කියලා. එතකොට දවස් 2ක් 3ක් ඇවිද්දාට පස්සේ ඔක ගාණක් නැහැ වගේ වෙනවද? එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. අරක හැම වෙලේම හෙදුන් දෙනවා. තුවාලයක් හැදුන කෙනාට ඒ තුවාලේ තියෙන වේදනාව ඒක හොඳ වෙනකම් ඒ වේදනාව තියෙනවද නැද්ද? ඒ වේදනාව හොඳ වෙනකම්ම තියෙනවා. අන්න ඒ වගේ පිංගුතුනේ සමහරක් අය උදේත් වේදනාව විඳිනවා, තවල්ටත් වේදනාව විඳිනවා, රැයටත් වේදනාව විඳිනවා,
හැමදාම වේදනාව විඳිනවා. එතකොට මෙබඳු ආකාරයේ වේදනාවන් ලබන ජීවිතයක් උරුම කරගත්ත බවක් තිබෙනවා මේ සත්‍යය මේ උපත සමග. හැබැයි මෙහෙමයි මේවා අපි අහන්න ඕනේ, මේවා දැනගන්න ඕනේ. මේවා ඇහුවේ නැත්තම්, මේවා දැනගත්තේ නැත්තම් මේ දුකින් නිදහස් වෙන්න උවමනාවක් වෙන්නේ නැහැ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඔන්න ඔය මිනිස්සෙක් වෙලත් ඉපදිලා මේ දුකටපත් වෙනවා. තිරිසංගත සතෙක් වෙලා ඉපදුනාට පස්සේ මොනතරම් දුකක් ඇද්ද කියලා මේ පිංගතුන් කල්පනා කරා. එතකොට දැන් ওই කියපු පොඩි කාරණේ විතරක් නෙමෙයි. සමහරක් අය ඉපදුන ගමම්ම රෝගීව උපදිනවා. සමහරක් අය ඊට පස්සේ ටික කාලයක් යනකම් ගියාට පස්සේ රෝගී වෙනවා. මේ පිංගුතුන් වන්තන ඒව දැකලා ඇති. දැන් මිනිසෙක් වෙලත් මම කියන්නේ. ඒ කියන්නේ මේ හොඳ උපතක් ලැබලත් එහෙම තත්ත්වයකටපත් වෙනවා. පත් වෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක හරියට මෙහෙමයි කියනවා. මේ කය කියලා කියන්නේ මැටි භාජනයක් වගේ කියලා. මොකක් වගේද? කය කියන්නේ මැටි භාජනයක් වගේ ඕනෑම වෙලාවක මේක බිඳෙන්න පුළුවන්. අන්න එබඳු ආකාරයේ ස්වභාව යුතු උපතක් ලැබූ මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දුක අවසන් කරන්න එයාට තමන්ගේ ජීවිතය කැප කරන්න පුළුවන් කියලා දේශනා කරනවා. මරණින් මත්තේ මේක කරන්න බෑ. දැන් මම මේ කියපු කාරණා ටික වචන වලින් මේ කියපු කාරණා ටික අපි හිතමුකෝ බල්ලෙක් මේ ළඟ හිටියොත් එයාට තේරෙනවද? කියන්නේ අර්ථ විදිහට තේරෙනවද? නෑ. සද්ද විතරක් ඇහි අර්ථ විදිහට තේරෙන්නේ නෑ. අපිට මොනවද තියෙන්නේ? අපිට වචන තියෙනවා. ඒ වචන අඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. නේ? කතා කරන්න පුළුවන්. කතා කරනකොට ඒ වචන අඳුනා ගැනීම හැකියාවක් තියෙනවා. නේද? තේරුම් ගැනීම හැකියාවක් තියෙනවා. අන්න ඒක උපකාරයක් වෙනවා කෙනෙකුගේ ජීවිතේට. මොකද්ද? මේ ජීවිතේ වෙනස්ම ආකාරයකට. එහෙම නැත්නම් මේ ජීවිතේ උතුම් බවට පත් කර ගැනීම පිණිස තමන්ගේ ජීවිතේ කැප කරනවා. කැප කරනවා කියලා කියන්නේ තමන්ගේ කයත්, වචනයත්, මනසත් ඒ සඳහා යොමු කරා. මරණින් මත්තේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. අපි මේව හොඳට තේරුම් ගන්නවා. දැන් මහත්තයත් පුතාට ආදරේ. දුවටත් ආදරේ නේ. අම්මත් ආදරේ නේ. ආදරේ නේද? මහත්තයා නෝනට ආදරේ, නෝනා මහත්තයාට ආදරේ. මේ අම්මා කවුද? අම්මා. එතකොට එකිනෙකා පවුලක් විතර ගත්තට පස්සේ එකිනෙකා ආදරය කරනවද නැද්ද? ආදරේ. ඒ කියන්නේ ආදරය කියලා කියන්නේ ඒ අය සැපයටපත් වෙනවා නම් හොඳයි කියලා අපි හිතනවනේ. හැම වෙලේම සැපවත් කරන්න බලනවා. නේද? එතකොට මේ සැපවත් කරන්න ඕනේ මෙලොවද? මෙලොව විතරද? පරලොවේ සැපේ ඇත්තටම ඒ ආදරය බලවත් නම් පරලොවක් සැපේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ඒ කෙනාගේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. මේවා අපි දැනගන්න ඕනේ. ඒවා දරුවෝ දැනගන්න ඕනේ, හැමෝම දැනගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේදී මෙහෙම කියනවා. දේශනා කරන්නේ තමයි මරණයටපත් වෙන මිනිස්යන්ගෙන් බහුතරය. ඒක හරියට භාග්‍යතුන් වහන්සේ උපමාවක් කරන්නේ මෙහෙමයි. පොළොවෙන් ගන්නවා නේසිලට පස් ටිකක්. මොකද්ද? පොළොවෙන් නේසිලට පස් ටිකක් ගන්න. දැන් මහ පොළොවේද පස් වැඩි, නියසිලේද පස් වැඩි. මහ පොළොවේ පස් වැඩි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ තරමටම ප්‍රමාණ කරන්න බැරි තරමට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යන්ගේ මරණයටපත් වෙන අය දුගති උපදිනවා කියලා දේශනා කරනවා. ඒ තරමට. හැබැයි අර නියසිලට ගත්ත පස් හා සමාන ප්‍රමාණයක් විතරක්
කියලා දේශනා කරන කාය විදී මරණින් මත්තේ සුගති ලෝකේ උපදිනවා. ඒ කියන්නේ මිනිස්සෙක් බවට පත් වෙනවා. ලේසිද? දැන් මෙහෙම උපතක් ගැන කතා කරනවානේ භාග්‍යතුන් වහන්සේ. දැන් අපි මේක ඇත්තටම අපි දැක්කාද? දැන් අපි දැන් මේ පින් අනුමෝදන් කරන අය ඉන්නවානේ. සීයා ආච්චිනේ පියාණන්. දැන් මරණයටපත් වුණානේ. නේද? දැන් කොහේ හරි ඇති කියලා විශ්වාස කරනවද? ඒ විශ්වාස කරන නිසා තමයි පින් අනුමෝදන් කරන්නේ. නේද? දැන් අපි ඇත්තටම කොහෙද ඉන්නේ කියලා දන්නවද? දැක්කද? නෑනේ. මොනවද කරන්න කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරන නැවත උපතක් කරා ගිහින් ඇතිනේ. කොහේ හරි ඇති. දැන් මේ විදිහේ නැවත උපතක් ලැබුවා. එහෙම නැත්නම් නැවතත් උපතක් කරා ගියා කියලා විශ්වාස කරන එක හරිද වැරදිද? හරිද වැරදිද? නැවත කොහේ උපදින්නේ නැති කියලා හිතන එක හරිද වැරදිද? එහෙම දෙගිඩියාවෙන් ඉන්න එපා. ඒක තමයි හරි. මොකද්ද? ඒක තමයි හරි. නමුත් අපි දැකලා නැහැ කොහෙද ඉපදුනේ කියලා. ඒක දකින්න පුළුවන් කාටද? මේ ලෝකේ තියෙන කිසිම මැෂින් එකකට හම්බෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. ඔක දකින්න පුළුවන් කාටද? දිවැස ලැබපු උත්තමයන් වහන්සේලාට. මොන උත්තමයන් වහන්සේලාට? දිව්‍ය ඇස. එතකොට දිව්‍ය ඇස කියලා කියන්නේ මොකද්ද? අපිට මේ මස් වලින් හැදිච්ච ඇහැට පේන්නේ නැති දේවල් පේන අය ඉන්නවා. ඒ අයට ඒ උත්තමයන් වහන්සේලාට ඒ දිවස නිකන් ලැබෙන්නේ නැහැ. කොහොමද ලැබෙන්නේ? ඒ උත්තමයන් වහන්සේලාට ඒ දිවස ලැබෙන්නේ සීලයට, සමාධියට පැමිණිලා. ඒ කියන්නේ ගුණයට පැමිණිලා. සිත දියුණු කරාට පස්සේ අන්නේ දියුණු කරපු සිතක් තියෙන කෙනාට පුළුවන්කම ලැබෙනවා මොකද්ද? දිවස ලබන්න. එතකොට අන්න එයා දකින්න කය බිඳින මරණයන් මැත්තේ මේ තැන්වල උපදිනවා මේ තැන්වල උපදිනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන අන්න ඒ බඳු ආකාරයේ උත්තමයන් වහන්සේ නම. ඒ කියන්නේ දිවස්ලාභින් අතරෙත් අග්‍ර. ඒ බුදුරජාණන් වහන්සේ දන්නවා කොහොමද? මරණයටපත් වෙන අය නැවත උපදිනවා. ඒ මරණයටපත් වෙන අය දැන් තමන්ගේ වුණත් තමන්ගේ පවුල ඥාතින් වුණත් ඊට පස්සේ අනිකුත් සියලු සත්ත්‍ය වුණත් මරණින් මත්තේ නැවතත් ආය උපතක් කරා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දැක්කා. ඒක මව් කුසෙත් උපදිනවා, බිත්තර අස්සෙත් උපදිනවා, තෙත් පරිසරෙත් උපදිනවා, ඒ වගේ තමයි ඕපාතිකවත් උපදිනවා කියලා දේශනා. දැන් හිතන්න මෙහිම දැන් ගෙදර ඉඳන් දැන් මේ පිංගුතු මෙතෙන් ආව නේද? ආවද නැද්ද? ආවා. ආවේ කයින්ද සිතින්ද? සිතින්ද කයින්ද? සිත තිබ්බේ නැත්තම්? ඔව්. සිතයි කය දෙකම තියෙන්න ඕන. සිතවිල්ලක් තිබ්බේ නැත්තම් එන්න ඕනි කියලා. සිතේ මෙහෙවීමක් තිබ්බේ නැත්තම් එන්න පුළුවන්ද? එන්න බෑ. කයත් සිතත් කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. අතහරි උස්සන්න මොකක්ද ඕනි? සිත ඕනි. නේද? අතහරි උස්සන්න සිත ඕනි. කට හරි හොල්ලන්න හිත ඕනි. දැන් මරණයට පස්සේ කය නම් අපි දකිනවා පොළොවට පස් වෙලා යනවා. සිතන මොකද වෙන්නේ? දැන් අතරම දැන් මේක මේ සිත කිව්වට පස්සේ මේක අපිට හරි වචනේ කියන තියෙන විඥානය කියලා. විඥාන සහිත කය. එතකොට දැන් මරණින් මත්තේ කය නම් පොළොවට පස් වෙනවා අපිට පේනවනේ. නේද? සිතට එහෙම නැත්නම් විඥාණයට මොකද උනේ? අන්න ඒ විඥානයේ තමයි මොකද්ද මේ ආය වාතයට මුසු වෙනව නෙමෙයි විඥානය මෙහි චුත වෙනවා. මෙන් එකකින් එළියට යනවා. එළියට ගිහිල්ලා අර කරපු කියපු දේවල් එක්ක තවදුරටත් විඥානේ පවතින මේක වැඩිලා තිබ්බනා මොකද වෙන්නේ? විපාකයේ පිණිස තවත් විපාක දෙන්න
අමුණා කරන පරිසරය තිබ්බනම් මොකද වෙන්නේ? ඒ විඥානය ආයෙත් යම් තැනක බැස ගන්න. ඒ බැස ගන්න තැන් 4 තමයි බුදුරජාණන් වහන්සේ දැක්කේ දිවැසින් මෞකුස බිත්තරාස්සේ චිත් පරිසරවල ඕපපාතික. තේරෙනවනේ? එතකොට අද අපි මේ ඉපදුනා කියලා කියන්නේ කලින් යම් තැනක ඉඳලා සමහරට වයසට ගිහිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි අනුතරකින් වෙන්න පුළුවන්. සතෙක්ගේ ප්‍රහාරයක වෙන්න පුළුවන්. මොකක් හරි හේතුව නිසා ඒ කය තුළ ඉන්න බැරි වුණා. විඥාණයට. එතකොට මේ විඥාණය එතනින් චුත වුණා මෙතන වැසගත්තා. දැන් මං කියවනේ දැන් ගෙදර ඉඳන් මෙහෙට ආවේ කයින් විතරද නෑනේ. සිතයි කය දෙකම. හැබැයි මේක මෙතෙන්ද ගේන්න ප්‍රධාන වශයෙන් හේතු වුණ දේ මොකද්ද? විඥාණය. සිත. නේද? එතකොට එහෙනම් එතන ඉඳන් මෙතෙන් එන්න පුළුවන් නම් මෙතන ඉඳන් මරණයට පස්සේ වෙන තැනකට යන්නත් පුළුවන්. විඥාණයට. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හොඳට සිත දිනු කරපුවාට පුළුවන් කියනවා මේ විඥාණය මෙතනින් අයින් කරගන්න. මේකෙන් අයින් කළ ඕන තැනකට ඊට පස්සේ ඒක බලවත් සිත බලවත්. ඒ නිසා තමයි ඔය බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන ආකාරයට දේශනා කරපු ආකාරයට දිවි ලෝකෙට යන්න පුළුවන්, බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් තියෙනවා. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මොකද්ද? දිවසින් දැක්කා මේ සත්වයෝ කය මිදී මන්නින් මැත්තේ වැඩි පිටසක් උපදිනවා. ඒ කියන්නේ මහ පොළොහාට සමාන ප්‍රමාණයක් උපදින්නේ කොහෙද? නිරයි, තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුරනිකය ආදී දුගති. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපදින සියලු සත්වයෝ ආසාවට දාසව. මොකද දාසවද? ආසාවට දාසව. ආසාවට දාසව ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල් මූලයන්ට යට අකුසල් කරගන්නවා කියලා දේශනා. එතකොට සත්තු මරනවා, හොරකම් කරනවා, අනාචාරය හැසිරෙනවා, බොරු කියනවා, කේලම් කියනවා, නපුරු වචන කියනවා, ඉස්කතා වේදෙනවා. මේ නොයෙකුත් ආකාරයේ අකුසලයට යට වෙලා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, එකට පරිගැනීම, මාන්නය ආදී නොයෙකුත් ආකාරයේ ලාමක අකුසල ධර්මයට යට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කය බිදී මරණින් මත්තේ සත්‍යය දුගතිය උපදිනවා භාග්‍යතුන් වහන්සේ දැක්ක. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනුස්ස උපත කියලා කියන්නේ ওই දුගතිය උපදින්න හේතු වෙන යමක් අන්න ඒක දුරු කරන්න, ප්‍රහාණය කරන්න, බැහැර කරන්න පුළුවන් උපතක්. එතකොට ඒක පහතොරන වයසේ කුඩා දරුවෙකු ඉඳන් පටන් ගන්න පුළුවන්. හරියටම දැන් පරලෝ දුකටපත් වෙනවා නම් ඒ පරලෝ දුකටපත් වෙන එක වළක ගන්න තියෙන්නේ මෙලොවද නැද්ද? වලේ වැටෙනවා නම් ඒ වලේ වැටෙන එකෙන් බේරෙන්න තියෙන්නේ වලේ උඩ ඉඳන්ද නැද්ද? වලේ උඩ ඉඳන්. නේද? අනේකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මනුස්ස උපත කියන්නේ නැවතත් මේ අනුතුරට වැටෙන්න ඒ තියෙන අවස්ථාව මඟ හරින්න පුළුවන් උපතක්. ඒ නිසා මේ මනුස්ස උපත කියන්නේ මංගල අවස්ථාව. පෙර කර පින් තිබිලා තියෙනවා මේ මනුස්ස උපත ලබන්න. හැබැයි මේක චූටි කාලයයි තියෙන්නේ. අවුරුදු කීයද තියෙන්නේ? අවුරුදු ඕනනම් 100 වැඩිමුණුත් තියෙයි. නේද? 70. දැන් සාමාන්‍යයෙන් බැලුවට පස්සේ අපි දැන් ওই කතා කරනවානේ දැන් මේ පෘථුවිය හටගෙන එහෙම නැත්නම් මේ අතීතයේ බැලුවට පස්සේ කොච්චර අවුරුදු කොච්චරක් කියලා ආපස්සට තියනවද? අවුරුදු 1000ක් ආපස්සට බැලුවොත් ඒ මිනිස්සු හිටියා නේ. 2000 බැලුවත් ඒ මිනිස්සු ඉඳලා තියෙනවා නේ. 15000ක් 20000 බැලුවත් ඒත් මිනිස්සු ඉඳලා තියෙනවා. මහතල යනකොට කොයි නෑනේ හරි. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පරම්පරාවේ කෙලවරක් නෑ. කෙලවරක් නෑ. හැබැයි මේ සත්‍යය මොකද කරන්නේ? වැඩි පුරම මේ සසරේ හතර අපාය උරුම කරගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා එකකින් බේරෙන්න හොඳම අවස්ථාව තමයි මේ
බුද්ධ ශාසනය මුණ ගැසීම මේක ෂණ සම්පatti කියලා දේශනා කරනවා. උපදින්න ඉන්න සියලු සත්‍යයන්ට තියෙන වාසනාවන්තම සියලු සත්‍යයන් නෙවෙයි උපදින්න ඉන්න මනුස්ස දරුවන්ට තියෙන වාසනාවන්ත අවස්ථාවක් මේක. ඒ නිසා පිංගුතුනි දුකින් මිදෙනවා නම් එහෙම නැත්නම් මේ නැවතත් ආයේ මේ දුගතිය උපදිනවා නම් මේ වයසට යන ලෙඩ වෙන මරණයටපත් වෙන ශෝක වැළපින් දුක් දොනා සුසුම් හෙලින් වලට යටව මේ පවතින මේ නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න පීඩා වලින් මිදෙන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේ මනුස්ස උපත. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගෙත් මනුස්සයන්ගෙත් සාසුන් වහන්සේ දෙවියන්ටත් පුළුවන්. ඇයි? අර කතා කරන දේ තේරෙන නිසා. කතා කරන දේ තේරෙන නිසා. දැන් අතීතයේ දැන් ওই අපි ওই සමහරක් පොත්පත්වල තියෙනවා ගිරව් කතා කරලා තියෙනවා ගසුත් කතා කරලා තියෙනවා කියලා. ඈ කතා කරන්නේ සමහර අද මේ ගිරව් නම් කතා කරනවානේ. එහෙම හැම සතෙකුට කතා කරන්න බෑ. ඒ කියන දේ තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කතා කරන්න පුළුවන් සත්වයෝ අතරේ මිනිස්සයෝ ඒ මිනිස්යන්ට පුළුවන් කියන දේ කරන්න. එතකොට අද දවසේ අපිට පුළුවන් අපි තුන් දැන් සත්තු මරමින් ඉන්නවා නම් එපා කිව්වොත් ඕක හොඳ නැහැ. ඕකෙන් මේ විපාක ලැබෙනවා කියලා කිව්වොත් හරියට කියලා දුන්නොත් ඒකෙන් මිදෙන්න පුළුවන් බැරිද මේ මිනිස්සයා? හොරකමින්, නපුරු වචනෙන්, නේද? අනාචාරයෙන්, මද්ද්‍රව්‍ය වලින්, කේලමින් මේක බැහැර කරන්න පුළුවන් නේ. ඇත්තටම තරහ කියන එකත් බැහැර කරන්න පුළුවන්. දැන් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ සීලය, සමාධිය, ප්‍රඥාව කියලා කොටස් තුනක් දේශනා කරනවා. ඒ වගේම තමයි දාන, සීල, භාවනා කියලා භාවිතුනස් පෙන්ලා දෙන්නේ කොටස් තුන. දැන් මිනිස්සු දන් දෙන්න පුළුවන්, සීල් රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්. දැන් මං කියවනේ දැන් කය තියෙනවා, සිත තියෙනවා නේද? මේ කය සිතයි අතරේ ප්‍රධාන වෙන්නේ අපිට මොකද්ද? කයට වඩා සිත ප්‍රධාන වෙනවා නේද? සිත බලවත් කරගන්න නම්, සිත හදා ගන්න නම් අපිට කරන්න තියෙන එකම දේ භාවනාව. භාවනාව කරන්නම ඕනේ. එහෙම නැත්නම් අපිට මේ මනුස්ස උපත තුල නිසි ආකාර ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා යනවා. ඔහේ දියාරු වෙලා යනවා. ඒ නිසා මේ පින්වත් හැමදෙනා කල්පනා කරන්න. ලැබූ මනුස්ස උපත තුල කෙනෙකුට දෙන්න පුළුවන් නම් දෙන්න පුළුවන් හොඳම වටිනා දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දායාද කිරීම. මෙලොවටත් පරලොවටත් සැපේ පිණිස උපකාර වෙන ඒ ධර්මයේ දායාද කිරීම. මෙලොවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ පරලොවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයමයි. මෙලොවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ පරලොවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. ඉතින් ඒ නිසා ඒක අද අපි අහනවා. ඒ අහන දේත් එක්ක අපි මනාකොට හික්මුණොත් අනිවාර්යයෙන්ම මේ මනුස්ස උපත වාසනාවන්ත කරගන්න පුළුවන්. නැවත සතර අපාය උපදින්න තියෙනවා නම් අවස්ථාවක නැති කළා දාන්න පුළුවන්. ඉන් නිදහස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උපදින අය කොහොමත් වයසට යනවා, ලෙඩ වෙනවා නේද? මැරෙනවා නේද? ශෝක වැළපින් දුක් දොන සුසුම් හෙලින් වලට යට වෙනවා. ඉතින් ඒ හැම දුකම අවසන් කරලා නිවීමටපත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා හැම